අපි මොන හරි දෙයක් මෙෂර් කරනකොට එරර්ස් එන එක සාමාන්‍ය දෙයක්. අපි එක්සෑම් එකකත් කරන්නේ මෙෂර් කරන එකම තමයි. ඒකෙන් මෙෂර් කරන්නේ දැනුම. ඉතින් ඒ මෙෂර් කරද්දීත් එරර්ස් එනවා. මේ එරර්ස් පුළුවන් තරම් අඩු කරගන්න තරමට අපිට හරි රිසල්ට් එකක් දැනුම පිළිබඳ හරි අවබෝධයක් අපිට ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ එරර් එක අඩු කරගන්න කරන එක ක්‍රමයක් තමයි ස්ටෑන්ඩඩයිස් කරන එක. ඉතින් මේක තේරුම් ගන්න අපි ගමු ගෲප්ස් දෙකක් AB කියලා. A කියන ගෲප් එකටයි B කියන ගෲප් එකටයි මම එක්සෑම් එකක් දෙනවා. දෙකොල්ලොටම එකම පේපර් එක දෙන්න. දෙකේම හිතන්න A කියන ගෲප් එකෙත් ඉන්නවා ළමයි 100ක් B කියන ගෲප් එකෙත් ඉන්නවා ළමයි 100ක්. ඉතින් දෙකොල්ලොටම එකම පේපර් එක දීලා මම ඒක ස්කෝර් කරනවා. ස්කෝර් කරාට පස්සේ මට නිකන් පේන්න තියෙනවා A කියන ගෲප් එකේ ළමයි B කියන ගෲප් එක තරම්ම පර්ෆෝම් කරලා නැහැ. හරි? B කියන ගෲප් එකේ කට්ටිය සාමාන්‍යයෙන් ටිකක් වැඩි ලකුණු අරගෙන තියෙනවා. A කියන ගෲප් එකේ ඒ වගේ ලකුණු ගත්තු අය ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ප්‍රමාණය ටිකක් අඩුයි. ඉතින් මේ වගේ වෙලාවක මට ඕනේ කරලා තියෙනවා කියලා හිතනද ළමයි 100 දෙනෙක් යුනිවර්සිටි එක කෝස් එකකට. හරි. ඉතින් මම මේකට දැන් මේගොල්ලෝව ස්කෝර් කරලා තියෙන හින්දා මම මේගොල්ලෝව අකාරාදී පිළිවෙලට හදලා වැඩිම ලකුණු පිළිවෙලට අනුව 100 දෙනෙක් මම ගන්නවා. ඉතින් එහෙම ගත්තොත් වැඩිපුර සංඛ්‍යාවක් එන්නේ B කියන ගෲප් එකේ. A කියන එකෙන් නෙමෙයි. ඇයි එහෙම වෙන්නේ? මොකද B කියන ගෲප් එකේ කට්ටිය වැඩිපුර හොඳට පර්ෆෝම් කරලා තියෙනවා. හැබැයි A කියන ගෲප් එකේ අය ඒ තරම්ම හොඳට පර්ෆෝම් කරලා නැහැ. ඉතින් මම ගත්තු පිරිසට අයත් වෙනවා ලොකු ප්‍රමාණයක් B කියන ගෲප් එකෙන්. හැබැයි පොඩි ප්‍රමාණයයි A කියන ගෲප් එකෙන්. මම මෙතන සැලකුවේ 100 දෙනෙක් කියලා. එක ගෲප් එක 100ක් ඉන්නවා කියලා. දැන් ඔය ගෲප් එකේ ඉන්න පිරිස තව මම වැඩි කරා කියලා හිතන්න. ලොකු ප්‍රමාණයක් එක්සෑම් එකට ගත්තා. අරගෙන ඒත් මම 100 දෙනයි ගන්න අන්තිමට මට ඕනේ පිරිස විදියට. ඉතින් ඒ පිරිස විදියට 100ක් ගද්දී දැන් ඕගොල්ලෝ හිතනවාද A කියන ගෲප් එකෙන් ළමයි අර ඉස්සෙල්ලා හිටපු ගාන තරම්වත් අයිති වෙයි කියලා. මොකද B කියන ගෲප් එකේ ළමයි ගොඩක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ වැඩිපුර හොඳට පර්ෆෝම් කරනවා. එතකොට මම ගන්නේ 100ක් නම් ඒ 100ට වැඩිපුරම අයත් වෙලා තිබ්බේ ඉස්සෙල්ලත් B කියන ගෲප් එක. හැබැයි මේ වෙලාවේ B කියන ගෲප් එකේ පිරිස තව වැඩි. එතකොට B කියන ගෲප් එකම අයිති වෙන්නත් ඉඩ තියෙනවා. හරි. එතකොට A කියන ගෲප් එකේ සමහරවිට එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන් ඉන්නේ. හරි. නිකන් අපි ගමු එහෙම 100ක් නෙමෙයි මම 1000ක් ගන්නවා කියන. 1000ක් ගත්තත් සමහරලාට A කියන ගෲප් එකෙන් 10 දෙනයි. B කියන ගෲප් එකෙන් තමයි අනිත් 990. ඔහොම වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වෙන්නේ අපි කියන්නේ අර සමහර පාසල් තියෙනවා රිසෝසස් වල අඩුපාඩුකම් තියෙනවා. ගුරුවරුන්ගේ අඩුපාඩුකම් තියෙනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න හින්දා තමයි අපිට A level වලදී Z score එකක් කියලා ගත්තේ. ඔය Z score කියන එකත් ස්ටෑන්ඩඩයිස් කරන එක තමයි කරලා තියෙන්නේ අපේ ඉස්සෙල්ලා ගත්ත ඔක්කොම ස්කෝර්ස් අරගෙන. ඉතින් මේ ස්ටෑන්ඩඩයිස් කරන එකෙන් වෙන්නේ අපි ගෲප් දෙකකට අයත් වෙලා තියෙනවා. මම මෙතන ගෲප් දෙකක් ගත්ත හින්දා තමයි ගෲප් දෙකක් ගන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ගෲප් දෙකක් නෙමෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. මේ ගෲප්ස් වලට අපි කියනවා norms කියලා. ඉතින් අපි ගත්ත විදිහට norms දෙකකට අයත් වෙලා තියෙනකොට මේ දෙකෙන් ස්ටුඩන්ට්ස්ලා ගන්නකොට එකකට විතරක් බයස් වෙලා නැත්නම් අපි ඉස්සෙල්ලා ගත්ත විදිහට ගත්තනම් B ගෲප් එකෙන් වැඩිපුර ඇවිල්ලා A ගෲප් එකෙන් අඩුවෙන් එන එක නවත්තන්න. නැත්නම් හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම හැම ළමයෙක්ටම ෆෙයාර් රිප්‍රසන්ටේෂන් එකක්. හරි. සාධාරණ විදිහට ඇතුල් වෙන්න පුළුවන් හැකියාවක් දෙන්න තමයි අපි ස්ටෑන්ඩඩයිස් කරන එක කරන්නේ. ඉතින් මේ ස්ටෑන්ඩඩයිස් කරන්න අපි මෙන්න මේ ෆෝමියුලා එක යූස් කරනවා. මේකෙදී අපි අපේ රෝ ස්කෝර් එකෙන් අඩු කරනවා මීන් එක. නැත්නම් සාමාන්‍ය කියලා අපි ඒකට සිංහලෙන් කියනවා. ඊට පස්සේ අපි ඒක බෙදනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන්. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියන එකට සිංහලෙන් කියනවා සම්මත අපගමනය කියලා. ඉතින් අපි අපේ කලින් එක්සැම්පල් එකකට ගියොත් ඒකේ අපි A කියන ගෲප් එකේ B කියන ගෲප් එකේ සාමාන්‍ය මුලින් හොයාගන්න ඕනේ.
සාමාන්‍ය හොයන්න නම් අපි ඔක්කොම ස්කෝස් ටික එකතු කරලා ඉන්න ස්ටුඩන්ට්ස්ලා ගානින් බෙදනවා. එතකොට අපිට ඇවරේජ් ස්කෝර් එක නේද මීන් එක අපි සිංහලෙන් කියන්නේ සාමාන්‍ය කියලා කියන ස්කෝර් එක එනවා. එතකොට සම්මත අපගමනය නැත්නම් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියලා කියන්නේ මේ ඇවරේජ් වැලියු එකෙන් ඒ ඔයාගේ ස්කෝර් එක වෙන්න පුළුවන්. ඒ රෝ ස්කෝර් එක කොච්චරක් ඩීවියේට් වෙලා තියෙනවද කියන එක. ඉතින් මේකට හිතන්න අපි 70 කියලා ස්කෝර් එකක් ළමයිගේ ස්කෝර් එකක් තියෙනවා 70 කියලා ඒක ගත්තා කියලා. ඉතින් මේ 70 කියන ස්කෝර් එක අපේ සාමාන්‍යයත් එක්ක ගත්තොත් සාමාන්‍යයත් අපේ 70යි මේ ළමයාගේ ස්කෝර් එකට 70යි. ඉතින් වෙනසක් නැහැ. හැබැයි අපි 81 කියන ස්කෝර් එක ගත්තා කියන්නේ. දැන් එතන ඩීවියේෂන් එකක් තියෙනවා. හරි 70ට වඩා 81 වෙනස්. හරි 11කින් වෙනස්. ඉතින් මේ වගේ ඩීවියේෂන් එකත් මේකෙදි සලකනවා. ඉතින් අපි ස්ටෑන්ඩඩයිස් කරලා මේ ස්කෝර් එක හොයාගත්තොත් 81ක් ගත්තු ළමයාගේ ස්ටෑන්ඩඩයිස් ස්කෝර් එක නැත්නම් අපි Z අගය කියලා කියනවා. හරි. ඒක 1.1ක් විදිහට එනවා. එතකොට ගෲප් B කියන එකේ 90ක් ගත්තු ළමයෙක් ඉන්නවනම් එයාගේ ස්ටෑන්ඩඩයිස් ස්කෝර් එක Z එක 0.83ක් එන්නේ. ඉතින් ඇයි මෙහෙම වුනේ? මෙහෙම වුනේ A කියන ගෲප් එකේ B කියන ගෲප් එකේ සාමාන්‍ය ඒත් එක්කම සම්මත අපගමනය මේ දෙකම වෙනස්. ඉතින් මේ දෙක කන්සිඩර් කරලා තමයි මේ Z ස්කෝර්ස් නැත්නම් ස්ටෑන්ඩඩයිස් ස්කෝර්ස් කියන එක කැල්කියුලේට් කරන්නේ. ඉතින් මෙහෙම ස්ටෑන්ඩඩයිස් කරලා අපි අපේ අර කලින් ග්‍රාෆ්ස් එක්ක කම්පෙයාර් කරොත් එහෙම දැන් ඕගොල්ලන්ට පේනවා ඇති දෙකම කොයින්සයිඩ් වෙලා තියෙනවා. හරි මෙහෙම කොයින්සයිඩ් වෙන්නේ අපි මේවා එකම ස්කේල් එකකට ගත්තු හින්දා. හරි ස්ටෑන්ඩඩයිස් කරලා අපි අර A කියන ගෲප් එකේ අඩුවෙන් හැම කෙනෙක්ම වගේ අඩුවෙන් පර්ෆෝම් කරපු එකයි B කියන ගෲප් එකේ වැඩියෙන් පර්ෆෝම් කරපු එකයි අතර තියෙන මේ ગેප් එක නැති කරලා ඒ දෙකම එකම ස්කේල් එකකට අරගන්න. මෙහෙම ස්කේල් එකකට අරගෙන මට ඕන කරන ස්ටුඩන්ට්ස්ලා පිරිස අපි හිතමු 100ක් මම ගන්න කියලා. ඒ 100 ගත්තොත් මෙතනදී ෆෙයාලි අර ගෲප්ස් දෙකම රිප්‍රසන්ට් වෙන විදිහට තමයි ස්ටුඩන්ට්ස්ලා ගන්න. ඉතින් මේ වගේ වෙලාවක මම කිව්වොත් මට Z ස්කෝර් එක නැත්නම් ස්ටෑන්ඩඩයිස් කරපු ස්කෝර් එක 0.9යි බිඳුවට වඩා වැඩි අයව තමයි මට ඕනේ මගේ පිරිස විදිහට කියලා. මම කියනවා මගේ කට් ඔෆ් එක. ඔය වගේ කට් ඔෆ් එකක් තමයි දෙන්නේ අපි කැම්පස් වලට ඇප්ලයි කරන්නේ. කියනවා 0.9ට වැඩි අය තමයි මේ අපේ කෝස් එකට ගන්න. ඉතින් ඔය විදිහට ගද්දී අර B කියන ගෲප් එකේ 90ක් ගත්තු ළමයව ඒකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. හැබැයි A කියන ගෲප් එකේ 81ක් ගත්තු ළමයා ඒකට ඉන්ක්ලූඩ් වෙනවා. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ 81ක් ගත්තු ළමයාගේ ස්කෝර් එක අඩුයි නේ 90ක් ගත්තු ළමයා ඊට වඩා වැඩිපුර ස්කෝර් එකක් අරන් තිනවා. එනකොට Z එක ගත්තාම 90 ගත්තු කෙනාගේ අඩුයි 81 ගත්තු කෙනාගේ වැඩි. මෙහෙම උනේ ඒ ගෲප් එකට සාපේක්ෂව තමයි මේ Z එක අපි ඩිසයිඩ් කරන්නේ. මොකද මේ 90ක් ගත්තු ළමයාට අපි කියමු ඒ ස්කෝලේට රිසෝර්සස් ගුරුවරු වරා මේවා හොඳටම තියෙනවා. එහෙම හොඳටම තියෙද්දිත් මෙයා 90ක් ගත්තට මේ ළමයා හොඳට පර්ෆෝම් කරලා තියෙනවා මේ 81 ගත්තු ළමයාට වඩා. ඒ වුණාට ඒ ගෲප් එකට සාපේක්ෂව ගත්තොත් එහෙම ඒ ළමයාගේ ස්කෝර් එක අනිත් ළමයි එක්ක එච්චර ලොකු ස්කෝර් එකක් නෙවෙයි. මොකද හැමෝම හොඳට පර්ෆෝම් කරලා තියෙනවා. හරි. එතකොට අර A කියන ගෲප් එකේ ගත්තොත් එහෙම 81 කියන එක B කියන ගෲප් එකට වඩා අඩුයි තමයි. ඒ වුණාට A ගෲප් එකේ ඉන්න අයත් එක්ක බැලුවොත් ඒ ළමයා හොඳට පර්ෆෝම් කරලා තියෙනවා. ඒකින්ද තමයි එයාගේ ස්ටෑන්ඩඩයිස් ස්කෝර් එක වැඩි. ඉතින් මේකෙදි ඕගොල්ලන්ට තේරෙනවා ඇති අර රෝ ස්කෝර් එක වැඩි වෙලා තිබිච්ච ළමයා ඇත්තටම මම මේ කියපු පිරිසට අයත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්නේ ඒ ගෲප් එකට සාපේක්ෂව ගත්ත හින්දා. ඉතින් මේ විදිහ තමයි අපි ඉතින් Z එකෙනුත් කරන්නේ. ඉතින් Z එකේදී බලන්නේ හැම ළමයෙක්ටම ෆෙයා රිප්‍රසන්ටේෂන් එකක් දෙන්න. සාධාරණව ඒ හැම කෙනෙක්ටම කැම්පස් ඇප්ලයි කරලා ඒ අදාළ විදිහේ
නේද? ඒ සෝෂල් ඉකොනොමික් ස්ටේටස් එක වෙන්න පුළුවන්, පවර්ටි එකේ ප්‍රශ්න වෙන්න පුළුවන්, ඊට පස්සේ ස්කෝලවල ප්‍රශ්න, රිසෝසස් වල හිඟතානවා, මේවා ඔය ඔක්කොම හැම දෙයක්ම අපිට කන්සිඩර් කරන්න බෑනේ. ඉතින් මේවා පුළුවන් විදිහට කන්සිඩර් වෙලා හැම ළමයාටම මේ කැම්පස් ඇප්ලයි කරන්න, හරි, කැම්පස් වලට එන්න අවස්ථාව දෙන්න තමයි මේ ඉසෙට් ස්කෝ කියන එක හදලා තියෙන්නේ. ඉතින් මේ ස්ටෑන්ඩඩයිස් කරන එකේ දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි එක පැත්තකින් ගත්තොත් එහෙම මේ A කියන ගෲප් එකේ ළමයිට නම් හොඳ chance එකක් කියලා ඔයගොල්ලෝ කියයි. හැබැයි B කියන ගෲප් එකේ කොච්චර කම්පිටිෂන් එකක් එනවද එතන? කොච්චර දැන් මං කිව්වා 90 තියෙන ළමයට යන්න බෑ. මම කියපු පිරිස ඇතුළත. හරි. ඉතින් එතකොට ඊළඟ පාර එක්සෑම් ලියන අය හිතනවා ගිය පාර 90ක් තිබ්බ කෙනාටත් යන්න බැරිලා තියෙන, අපි කොච්චරක් තව පාඩම් කරන, අපි කොච්චරක් තව කම්පීට් කරන්න ඕනද කියලා. ඉතින් මේ වගේ මෙහෙම ස්ටෑන්ඩඩයිස් කරන එකේ ඩිස්ඇඩ්වාන්ටේජස් උත් තියෙනවා. ඉතින් මෙතන ෆෝකස් එක විදිහට අරගෙන තියෙන්නේ ෆෙයා රිප්‍රසන්ටේෂන් කියන එක. ඉතින් මේ වගේ ප්‍රශ්නින්ද තමයි සමහරලාට එක ස්ට්‍රීම් එක ළමයෙක්ට A2යි B1ක් තිබිලත්, තව ළමයෙක්ට A1යි B2ක් තිබිලත්, සමහරලාට A1යි B2 ගත්තු ළමයා කැම්පස් යනවා, A2යි B1 ගත්තු ළමයාට කැම්පස් යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේකට ඉසෙට් එකම විතරක් නෙමේ, ඒ කට් ඔෆ් එක ඊට පස්සේ අපි ඩිස්ට්‍රික්ට් ලෙවල් එකෙන් කියනවා. ඒ කියන්නේ අපි ගන්න ඕනේ පිරිසක්, හරි, කෝටා එකක් කියලා ඒකට කියනවා. ඒ කෝටා එකක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කන්සිඩර් වෙලා තමයි ඇතුළට යවෙන්නේ. ඉතින් මේකෙන් මට කියන්න ඕනේ සමහර වෙලාවට ඔයාගේ ස්කෝ එක ලොකු හොඳ ස්කෝ එකක් එන්න පුළුවන්. හරි. ඒ වුණාට ඔයාට කැම්පස් යන්න බැරි වෙලා තියෙන්න පුළුවන්. ඔයාට වඩා අඩු ස්කෝ එකක් තියෙන කෙනෙක්ට කැම්පස් යන්න පුළුවන් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මෙහෙම වෙන්නේ අපි අර කියපු ස්ටෑන්ඩඩයිස් කරන දේත් එක්ක. මේ ස්ටෑන්ඩඩයිස් කරන එකේ දැන් මෙහෙම කිව්වහම ඔයගොල්ලන්ට හිතෙයි එහෙනම් ස්ටෑන්ඩඩයිස් කරන එක වැරදිනේ කියලා. ස්ටෑන්ඩඩයිස් කරන එකේ වැරද්දක් නැහැ. ස්ටෑන්ඩඩයිස් කරන එක හරි. එතකොට ඒකෙන් අනිත් අයට සාපේක්ෂව ඔයාගේ කොහොමද පර්ෆෝමන්ස් එක කියන එක එන්නේ. හරි. මොකද ඔයගොල්ලෝම දන්නවනේ සමහර ඉස්කෝල තියෙනවා ඒවල එක જાතිවල ප්‍රශ්න, සමහර ඉස්කෝල තියෙන ඔක්කොම ටික තියෙනවා. හරි. ඉතින් ඒ වගේ වෙලාවක අපි ඒවා කන්සිඩර් කරන්න ඕනේ නේ. එහෙම නැතුව වැරදිනේ මේ වගේ දේවල් කරන එක. ඉතින් මේ ස්ටෑන්ඩඩයිස් කරන එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. හැබැයි අපිට කැම්පස් වලට ගන්න වේකන්සීස් ප්‍රමාණවල් තියෙනවා. දිස්ත්‍රික්ක වලින් ගන්න කෝටා එකක් කියලා එකක් තියෙනවා. ඉතින් මේ කෝටා එකට අනුව, ඒතර කැම්පස් වලට ගන්න ප්‍රමාණවල් අනුව ඔයාව සිලෙක්ට් වෙනවද නැද්ද කියන එක ඩිසයිඩ් වෙනවා. එහෙම නැතුව ඔයාට කැම්පස් යන්න බැරි වුණා කියලා මේ ඒකෙන් කියන්නේ නැහැ ඔයාගේ දැනුම අඩුයි, ඔයා ග්‍රහණය කරන් තියෙන ඒවා අඩුයි, නැත්නම් ඔයා පර්ෆෝම් කරලා තියෙන්නේ වැරදියට. එහෙම එකක් නැහැ. සමහරට ඔයා ලොකු කම්පිටිෂන් එකක් තියෙන තැනක වෙන්න පුළුවන්. ඔයාගේ සමහරලාට මේකෙන් එක chance එකක් නැති වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඔයා ජීවිතේම ෆේල් කියලා. එහෙම කාටවත් කියන්න බෑ. හරි. ඔයා අනිත් හැම කෙනෙක්ටම වඩා හොඳ වෙන්න පුළුවන්. හරි. ඔයා ලයිෆ් එකේ ෆේලියර් කෙනෙක් නෙමෙයි මෙහෙම වුණා කියලා. අනිත් chances ගන්න වගේ හිත හදාගෙන කොන්ෆිඩන්ට් ඇතිව ඉස්සරහට යන්න.